ෆිෂ් ඔයිල් එහෙමත් නැත්තම් ඔමේගා 3 ෆැටි ඇසිඩ් මේක අපේ ශරීරයට හැම වෙලාවෙම හිතකරද එහෙමත් නැත්තම් අහිතකර අවස්ථාවල් තියෙනවද ඒ වගේම මේ ෆිෂ් ඔයිල් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් ආකාර මොනවද මේවා ලබා ගැනීමෙන් ඇති වාසි මොනවද මොන වගේ අයටද මේවා අවශ්‍ය වෙන්නේ කවුද මේක ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ වගේම දවසට කොච්චර ප්‍රමාණයක් මේක ලබා ගත යුතුද ඔමේගා 3 පිළිබඳව තියෙන වැරදි මත මොනවද ඒ වගේම මේ ෆැටි ඇසිඩ් භාවිතා කිරීමේදී ඇතිවන අතුරු ආබාධ මොනවද වගේ ඔමේගා 3 ගැන ඔයා දැනගත යුතුම කාරණා කීපයක් ගැන අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. අපි හැම කෙනෙක්ටම ෆිෂ් ඔයිල් එක වගේ හිතකර වෙන්නේ නැහැ. ඒ ඇයිද කියලා ඔයාට වීඩියෝ එක අවසානයේදී දැනගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම බලමු මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් ආකාර මොනවද කියලා. ආහාර ලෙස සැලකුවාට පස්සේ විශේෂයෙන්ම මාළුන්ගේ මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වෙනවා. මෝර මාළු, තලපත්, හුරුල්ලා, සැමන්, සාඩින්, මැකරල් වැනි මාළු විශේෂවල මේවා වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම නට්ස් වර්ගවලත් මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වෙනවා. උදාහරණ විදිහට කැෂූ නට්ස්, ආමන්ඩ්, වෝල්නට්ස්, චියා සීඩ්ස්, ෆ්ලැක්ස් සීඩ්ස්, පිස්ටාචියෝස් වගේ දේවල් වල බහුල වශයෙන්ම අන්තර්ගත වෙනවා. ආහාර ලෙස ලබා ගැනීමට නොහැකි අයට නැත්නම් අපහසු අයට සප්ලිමන්ට් එකක් විදිහටත් ලබා ගැනීමේ පහසුව දැන් තියෙනවා. ඔමේගා 3 ෆැටි ඇසිඩ් එහෙමත් නැත්නම් ෆිෂ් ඔයිල් ලබා ගැනීමෙන් ඇතිවන වාසි මොනවද? ඉන්ෆ්ලමේෂන් එහෙමත් නැත්නම් ප්‍රදාහක තත්ත්වයන් පාලනය කර ගැනීමට සහ අඩු කර ගැනීමට උදව් වෙනවා. ප්‍රදාහක තත්ත්වයක් අපේ ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති වෙන්න පුළුවන්. මේක අපේ ශරීරය විසින් සිදු කරන ස්වාභාවික ආරක්ෂක ක්‍රියාවලියක්. නමුත් මේ ක්‍රියාවලියන් දීර්ඝකාලීනව පැවතුනොත් ඒක අපේ ශරීරයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒ අතර රුධිර නාලවල ඉන්ෆ්ලමේෂන්ස් තත්ත්වයන් ඇති වුණොත් අපේ හෘද සෞඛ්‍යයට ඒක බලපාන්න පුළුවන්. අස්තිවල නම් සමහර ආතරයිටිස් තත්ත්වයන් වගේම සමේ ඇති වුණොත් ඇක්නී, එක්සිමා සහ සොරයිසිස් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මොළයේ දිගුකාලීන ඉන්ෆ්ලමේෂන් තත්ත්වයන් සමහර නියුරෝඩීජනරේටිව් රෝග හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ෆිෂ් ඔයිල් ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙසර්ස් පාලනය කරන්න පුළුවන් කියලා පර්යේෂණ වාර්තා මගින් හොයාගෙන තියෙනවා. ඒ වගේම මේ ෆිෂ් ඔයිල් ඇස්වල සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට සහ පුරුෂ ප්‍රජනක පද්ධතියේ සෞඛ්‍යයට වගේම ශුක්‍රාණුවල සෞඛ්‍ය පවත්වා ගැනීමටත් උදව් වෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ගර්භණී කාලයේදී මේ ෆිෂ් ඔයිල් ලබා ගැනීමෙන් දරුවාගේ ඇස්වල සහ මොළයේ සාමාන්‍ය වර්ධනයට වැදගත් වෙනවා වගේම මවගේ සෞඛ්‍යයට සහ මානසික යහපැවැත්මටද උදව් වෙනවා. දැන් අපි බලමු ඔමේගා 3 ෆැටි ඇසිඩ් සප්ලිමන්ට් එකක් විදිහට අවශ්‍ය වෙන්නේ කාටද කියලා. මාළු ආහාරයට නොගන්නා අය, වෙජිටේරියන් අය, එහෙමත් නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතාමත් ඉහළයි වගේම වෛද්‍යවරයා විසින් ඔමේගා 3 සප්ලිමන්ට් එකක් නිර්දේශ කරලා තියෙන අයටත් සප්ලිමන්ට් එකක් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ප්ලාන්ට් බේස් වලින් හෝ මාළු වලින් ආහාර ලෙස ලබා ගැනීමට අපහසු කෙනෙක් නම් ඔයාට සප්ලිමන්ට් එකක් මාර්ගයෙන් වුණත් ඔබේ ඔමේගා 3 අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. නමුත් ඔයා නිරෝගී සෞඛ්‍ය සම්පන්න කෙනෙක් නම් ඔයාට ප්ලාන්ට් බේස් සෝසස් වලින් ලබා ගන්න ආහාර හෝ මාළු වර්ග වලින් වැඩි වශයෙන් භාවිතා කිරීම. විශේෂයෙන් මාළු වර්ග නම් සතියකට දෙපාරක් හෝ ඊට වඩා වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් ඔබේ දෛනික අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් නිසා සප්ලිමන්ට් එකක් විදිහට අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන්. අපි දැන් බලමු ඉතාමත් වැදගත් කාරණාවක් ගැන. ඒක තමයි ෆිෂ් ඔයිල් සප්ලිමන්ට් එකක් ලබා ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි කවුද කියන එක. ඔයා වෝෆරින්, ක්ලොපිඩොග්‍රෙල්, ඇස්පිරින් වගේ රුධිරයේ කැටි ගැසීම පාලනය කරන ඖෂධ භාවිතා කරන කෙනෙක් නම් ඔයා ෆිෂ් ඔයිල් එකක් භාවිතා කිරීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න ඕනි. මොකද ෆිෂ් ඔයිල් වලින්ද රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලියට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ රුධිර වහනය වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. තවත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට දිනකට කොච්චර ප්‍රමාණයක ෆිෂ් ඔයිල් මාත්‍රාවක් අවශ්‍ය වෙනවද කියන එක. ඉතින් සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුට නම් EPA DHA එකතුව මිලිග්‍රෑම් 250ත් 500ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව පරීක්ෂණ මගින් පෙන්වා දෙනවා. නමුත් විශේෂිත සෞඛ්‍ය තත්ත්වයන් යටතේ උදාහරණයක් විදිහට ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහළ යාම වැනි
හානි තත්ත්වයන් යටතේදී මේ මට්ටමට වඩා ඉහළ මට්ටමක් දෛනික අවශ්‍යතාවය සඳහා ඕන වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවල වෛද්‍ය නිර්දේශය මත මේ මාත්‍රාවන් වෙනස් කර ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ සප්ලිමන්ට් එකක් මිලදී ගැනීමේදී මේ EPA DHA මට්ටම් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම මර්කරි සඳහා ටෙස්ට් කරලා තියෙනවද සහ NMR එකේ නැත්නම් National Medicine Regulatory Authority එකේ approved කියලාත් බලන්න ඕනේ. omega 3 ලබා ගැනීමේදී ඔයාට ඔක්කාරය, බඩේ අපහසුතාවය, වමනය, එහෙමත් නැත්නම් බඩබුරුල්ලීම වැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම fish oil රාත්‍රියට කෑම වේලකට පසුව ලබා ගැනීමෙන් හදවත් රෝග තියෙන පුද්ගලයින්ට heart attack ඇතිවීමේ අවදානම අඩු කරනවා වගේම අපේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට සහ යහපත් නිින්දක් පවත්වා ගැනීමටත් උදෑසන ප්‍රබෝධමත්ව නැගිටීමටත් උදව් වෙන බව සමහර පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දෙනවා. fish oil ගත්තම හෘද රෝග හැදෙන්නේ නැහැ, වැඩිපුර ගත්තොත් වැඩි ප්‍රතිඵල ලැබෙනවා කියලා වගේ සමාජයේ වැරදි මතයන් පවතිනවා. මේ කතා බොරු. fish oil කියන්නේ හදවත් රෝග සඳහා උපකාරී වන පෝෂකයක් පමණයි. ඒ වගේම මේ fish oil වැඩි ප්‍රමාණයක් අපේ ශරීරයට ලබා ගත්තොත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ සියලුම කරුණු අවබෝධ කරගෙන තමන්ගේ omega 3 අවශ්‍යතාවය සපුරා ගන්න. අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වැදගත් වීඩියෝස් බලන්න අපේ Health Compass channel එකත් එක්ක දැම්ම එකතු වෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. එතෙක් ඔබට නිරෝගී දිවියක්.